හොඳයි. ඊළඟට විශේෂයෙන්ම ලංකාවේ ආందోලනයට තුඩු දුන් හිටපු අගවිනිසුරු සරතෙන් සිල්වා මහත්මයාගේ ප්‍රකාශය හෙල්පින් හන්බන්තොට නඩු තීන්දුව සම්බන්ධයෙන් ඔබ ජාතියෙන් සමාව ගත යුතුයයි ප්‍රකාශයක් කළාද? නෑ ඒක පුදුමයක වරදවන්න නැගත දෙයක්. හරි ඔබට පුළුවන් නිවැරදි කරන්න. ඔව් ඒක නිවැරදි කරන්න. ඔය අනුර දිසානායක මහත්තයත් එක්ක ඔය සම්මන්ත්‍රණ මාලාව පවත්වනකොට දැන් මම කියනවානේ මෙතුමාට තරම් කරන්න බෑ කියලා. මම සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන මිනිස්සෙක්. මම නාරායන් පිට වෙළඳ පොළට ගිහිල්ලා කළා මම අවශ්‍ය බඩු බාන්න ගන්නවා. එතන ආයත් එක ටිකක් මිත්‍රශීලව කතා කරනවා. අග්‍රවිශේෂකාරවරයා කාද නම් එහෙම ගියේ නෑ. දැන් යනවා ගිහිල්ලා කතා කරනවා. එතකොට එතන ඉන්න ජනතාව ප්‍රමුඛ ප්‍රබල සමාජිකයෙක්. ඉතින් මම එතුමාට ළඟ ඒ මහත්මයාට ළඟට ඇවිල්ලා කිව්වා සර් දැන් හැමතැනම කියනවා මහින්ද රාජපක්ෂ ආයෙ තරඟ නොකළ යුතුයි කියලා. සර්ට තිබුණානේ එක පෙළකින් එක වගන්තිය. එක වගන්තියන්න හරි එක වගන්තියෙන් ඔයාව හිරේට යන්න. එහෙම අවස්ථාවක් තිබුණේ නැහැ. නඩුවක් තිබුණේ නැහැ ඔහුට විරුද්ධව. ඔහු තමයි නඩුව ඉදිරිපත් කළේ. ඉතින් මෙහත් එක්ක ඔය නීති තරක මට කියන්න බෑනේ. මං ඉතින් කිව්වා මාතින් වරදක් වුණා නම් සහෝදරයා කියලා කිව්වේ. මට සමාවෙන්න කියලා. ඉතින් කියලා හිනහායලා මං පිටතට වෙලා ගියා. මොකද එයත් එක්ක මට ওই නීති තර්ක කරන්න අවකාශයක් තිබුණේ නැහැ. නෑ පොදු වෙලඳටනේ මං ඒ අයත් එක්ක නීති තර්ක කරන්න යන්නේ නැහැ. ඒක සුදුසු වැඩක් නෙවෙයිනේ. ඉතින් ඊට පස්සේ මේ රැස් ඊට දවස් කීපයකට පස්සේ තිබුණා මේ නව නගර ශාලාවේ රැස්වීම සම්මන්ත්‍රණය. ඒකටත් මේ මිනිස්සු ඇවිල්ලා හිටියා. ඉතින් මම කිව්වා මෙන්න මේ වාගේ එකක් මෙයා මතු කරුවා. මේ සම්මන්ත්‍රණය. ඔව්. ගමගේ අය කියලා කියන්නේ ගමගේ මේ වාගේ එකක් මතු කරුවා. ඉතින් මං ඇත්තෙන්ම එයාට කිව්වා සමාවෙන්නේ කියලා. මා අතින් වරදක් සිදු වෙලා තිබෙනවා නම් මම ඇත්තෙන්ම මුළු රටේම සමාවක් ගන්න ඕන. කියලා මං නිකන් කිව්වේ. මා අතින් වරදක් සිදු වෙලා තිබෙනවා නම් කියලා. ඉතින් ඒක තමයි ඔය මාධ්‍යමේ නිකන් හිනහා වෙලා කිව්වේ මේ ගමේ අයියට මේ කිව්වා මා අතින් වරදක් සිදු වෙලා තියෙනවා නම් මුළු රටේම සමාවක් ගන්න ඕන කියලා. ඉතින් එදා හවසම BBC සංදේශේ මගෙන් විමසුවා. මම කිව්වා මගේ වරදක් සිදු වුණා කියලා මම කවදාවත් කිව්වේ නෑ. සිදු වුණා නම් ඒකට පසුබිමක් තියෙනවා බුද්ධිනේ. දැන් ඔය මට වෙලාවක් තියෙනවා මම විස්තර කියනවා. ඒ සම්බන්ධයෙන් නම් වෙලාවක් තියෙනවා. හොඳයි. වොන්සිටි ඒක අපහල්තා තියෙනවා. ඒතකොට හෙල්පින් හම්බන්තොට කියන්නේ මේ හොඳ නමක්. ඒ කියන්නේ 2000 දැන් සුනාමිය තිබුණේ මම හිතුවේ 2004. 2004 සුනාමිය තිබුණ අවස්ථාවේදී චන්ද්‍රකාක් මහතුම රටින් පිට හිටියේ. ඔව්. මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් හිටියේ. ඒතර නොඑක් පිරිස් ඇවිල්ලා අක්කලා මේ ආධාර දුන්නා. ඒ කියන්නේ සුළුසුළු ආධාර ගියා ඒ ස්ථානෙටම. සමහර වැදගත් සමාගම් වලින් ආධාර දුන්නා. ඒ සමාගම් වල ආධාර දුන්නේ මහින්ද රාජපක්ෂට. එතුමා මේක බාරගෙන එතුමා